මෙම වැඩසටහනට සහභාගී වන ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. වැඩසටහනේ අන්තර්ගතය කියනවා නම් ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොකක්ද? ක්‍රිප්ටෝකරන්සි භාවිතා කරන්නේ කොහොමද? ක්‍රිප්ටෝකරන්සි ගන්නේ කොහෙන්ද? විකුණන්නේ කොහේද? හොඳ එක්ස්චේන්ජ් එකක් හොයාගන්නේ කොහොමද? හොඳ කොයින් එකක් හොයාගන්නේ කොහොමද? මයිනින්, හෝල්ඩින්, ට්‍රේඩින්, හැල්වින් කියන්නේ මොකක්ද? ක්‍රිප්ටෝකරන්සි වලට ඇතුල් වෙන්න මේ හරිම වෙලාවද කියන දේවල් ගැන මේ වැඩසටහනෙන් අපි අද බලමු. අස්රෆ් ටීවී මීඩියා නෙට්වර්ක් එක කියන්නේ රජයේ ලියාපදිංචි ආයතනයකි. රජයේ ලියාපදිංචි සහතික දෙක මේ තියෙන්නේ. ලයිව් වෙබ් අස්රෆ් ටීවී මීඩියා නෙට්වර්ක් එකෙන් ලයිව් වෙබිනාස් සහ සෙමිනාර්ස් ෆ්‍රී මිනිස්සුන්ට කරනවා. මේ තියෙන්නේ ස්පොට් මාකට් AI වර්ක්ෂොප් එක අඟහරුවාදා 9ට ලයිව් Zoom එක ඔස්සේ තියෙන මීටින් එකයි. අස්රෆ් ටීවී මීඩියා නෙට්වර්ක් එකේ ඇඩ්වාන්ස් ට්‍රේනින් කෝස් එකකුත් තියෙනවා. හැමදාම 6 ඉඳන් 7 වෙනකනුත් 9 ඉඳන් 10 වෙනකනුත් කෝස් දෙකක් තියෙනවා. ඒකෙන් කැමති එකට ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. අපි කාලෙත් එක්ක වෙනස් වෙන එක තමයි අපේ බුද්ධිමත්කම. ඒ කියන්නේ ඉස්සල්ලාම බාණ්ඩ හුවමාරු ක්‍රමය බාටර් සිස්ටම් කියලා බාණ්ඩ හුවමාරු ක්‍රමය තිබ්බා. ඒ කාලයත් එක්කම ඒක වෙනස් වෙලා ගෝල්ඩ් එක්ස්චේන්ජ් එකකට ආවා. ගෝල්ඩ් එක්ස්චේන්ජ් කියන්නේ අපි ළඟ තියෙන රත්තරන් දීලා මිනිස්සෙක්ගෙන් තවත් දෙයක් ඉල්ලගන්න එක. ඒත් එක්කම මෙටල් කොයින් කියලා සිස්ටම් එකක් ආවා. ඒ මෙටල් කොයින් කියන සිස්ටම් එකෙන් වෙන්නේ අපි ගාවේ තියෙන කොයින් දීලා තව මිනිස්සෙක්ගෙන් මොනවා හරි දෙයක් ගන්න එක. ඒත් එක්කම කාලයත් එක්ක පේපර් මනි කියලා කොළ සල්ලි අච්චු ගහලා ආවා. ඒ සල්ලි අපි දැනටත් භාවිතා කරනවා. දැන් තියෙන ලේටස්ට්ම ක්‍රමය අලුත්ම ක්‍රමය ගැන කතා කරනවා නම් ක්‍රිප්ටෝකරන්සි කියන ඩිජිටල් කොයින්. ඒ කියන්නේ මේ ඩිජිටල් කොයින් එක කාටවත් අතින් අල්ලන්නවත් හොරකම් කරන්නවත් මොකුම්ම කරන්න බෑ. මේ නෙගටිව් view point සහ පොසිටිව් view point ගැන කතා කරනවා නම් මේ නෙගටිව් view point එකෙන් බලනකොට අපිට තේරෙන්නේ සිංහයා තමාගේ පැටියාව කට ඇතුළට දාලා හපලා කන්න හදන බව. ඒත් ඒක ඒ අනිත් පැත්තට පොසිටිව් view point එකෙන් බැලුවොත් ඒ වගේ අපිට තේරෙන්නේ මේ සිංහයා තමාගේ පැටියාව ආරක්ෂාකාරී ලෙස ආරක්ෂාකාරී තැනකට අරන් යන බව. මේ වගේ මේ වැඩේ කරන්න හදනකොට තමාට කරන්න එපා කියලා මිනිස්සු කියන්න පුළුවන්. මේක හරියන්නේ නැහැ, මේක බොරුවක්, මේක හොර වැඩක් ඒ වගේ කියන්න පුළුවන්. ඒත් පොසිටිව් view point එකෙන් බලන මිනිස්සු මේක ගැන හොඳට දන්නවා. මේ විද්‍යාඥයා විසින් කියලා තියෙනවා අපි නිදා ගන්නකොටත් අපිට සල්ලි හම්බ වෙන ක්‍රමවේදයක් හොයාගත්තොත් අපි ජීවිත කාලය දක්වාම හම්බ කර ඉන්න ඕනේ නැහැ. අපිට සාමාන්‍යයෙන් කාලයක් හම්බ කරලා ජීවිතාක්ෂය දක්වාම ඒ සල්ලි වලින් භුක්ති විඳින්න පුළුවන් කියලා මේ විද්‍යාඥයා විසින් කියලා තියෙනවා. මේ ස්ලයිඩ් එකට ආවොත් 1981 දී අපිට රුපියල් 1000 බඩු කූඩයක් පිරෙන්නම ගන්න පුළුවන්. එහෙමම අනිත් පැත්තට ආවොත් 2001 වෙනකොට ඒ 1000ටම අපිට බඩු කූඩෙන් භාගය ගන්න පුළුවන්. එහෙම 2023ට වගේ ආවා නම් ඒ 1000ටම බඩු 2යි 3යි ගන්න පුළුවන්. මේක වෙන්නේ සල්ලි උද්දමනය වෙන නිසා. ක්‍රිප්ටෝකරන්සි ඉතිහාසය ගැන කතා කරනවා නම් සතෝෂි නාකමෝටෝ කියන කෙනා තමයි මේ බිට්කොයින් හොයාගෙන තියෙන්නේ. මේක 2009 ජනවාරි 3 වෙනිදා හොයාගත්ත දෙයක්. එයාගේ රටේ වෙන හොරකම් නැති කරගන්නට එයා ඩිජිටල් කොයින් එකක් වශයෙන් මේක ලෝකයට හඳුන්වලා දුන්නා. බිට්කොයින් මාකට් කැප් එක ගැන බලනවා නම් ඩොලර් බිලියන 600කුත් එතීරියම් කොයින් ඩොලර් බිලියන 250කුත් XRP මාකට් කැප් එක ගැන කියනවා ඩොලර් බිලියන 10කුත් මාකට් එකේ තියෙනවා. මේ තියෙන්නේ දවසින් දවස ක්‍රිප්ටෝකරන්සි වලට යන ඉහළ නැන්වීමයි. මේ ලමන් ස්කූල් කියන මේ ස්කෝලෙන් ඉගෙන ගන්නවා නම් මේ ස්කෝල්ට පේ කරන්න ඕනි බිට්කොයින් වලින් පමණයි.
මේ ජියෝ කොයින් එක කියලා කියන්නේ ඉන්දියාවේ මිනිස්සෙක් තමා තනියම මේ හොයාගත්ත කොයින් එකකි. එහෙම මේ බිට්කොයින් එකට ආවා නම් 2012 දී අපිට බිට්කොයින් එකට කූඩට බඩු 2යි 3යි ගන්න පුළුවන් වුණේ. එහෙමම 2013ට ආවා නම් ඒ බිට්කොයින් එකටම අපිට බඩු කූඩෙන් භාගයක් විතර ගන්න පුළුවන්. 2014ට ආවා නම් කූඩ දෙකකට විතර බඩු අපිට මේ බිට්කොයින් එකකින් ගන්න පුළුවන්. 2023ට ආවා නම් මේ ඒ බිට්කොයින් එකටම කාර් එකක් වුණත් අපිට ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඉන්දියාව රජය විසින් හොයලා දුන්න ඩිජිටල් රුපිය එක. ඩිජිටල් රුපිය කියන්නේ ඉන්දියානුවන් විසින් මේක භාවිතා කරලා ඒගොල්ලන්ගේ ගනුදෙනු කරගන්න පුළුවන්. බ්ලොක් චේන් එක ගැන කතා කරනවා නම් බ්ලොක් චේන් එකක් ලංකාව රජයටත් වැදගත් වන්නේ අපි කරන ට්‍රාන්සැක්ෂන් ලීගල් ඉන්ෆර්මේෂන්ස් වගේ ඒ වගේ දේවල් මේ බ්ලොක් චේන් එකක ආරක්ෂාකාරීව තියාගන්න පුළුවන්. 2023 ඉඳන් 25 දක්වා බලනවා නම් බිට්කොයින් එකක් 565ක් වෙනකම් 565ක් වෙනකම් ඉහළ ගිහිලා තියෙනවා. ක්‍රිප්ටෝකරන්සි වලට ගහන ටැක්ස් ගහන රටවල් මේ වෙන විටත් තියෙනවා. ඉන්දියාවත් ඕස්ට්‍රේලියාව UK US බ්‍රසීල් ෆ්‍රාන්ස් ස්විට්සර්ලන්ඩ් ඉන්දියන් සවුත් කොරියා වගේ රටවල් වලින් මේ වෙන විටත් ක්‍රිප්ටෝකරන්සි වලට පාවිච්චි කරනවාට ක්‍රිප්ටෝකරන්සි වලින් සල්ලි හොයනවාට ටැක්ස් එකක් ගහනවා. ඒ වගේ ලංකාවේ තාම ටැක්ස් එකක්වත් තහනම් කරලවත් නැත. අපි මේ මාකට් ගැන බලනවා නම් ඉන්දියන් ස්ටොක් මාකට් එක, කමිටඩ් මාකට් එක, ෆොරෙක්ස් මාකට් එක ගැන බලනවා නම් ඒක සඳා ඉඳන් සිකුරාදා වෙනකම් විතරයි ඇරලා තියෙන්නේ. එහෙත් ක්‍රිප්ටෝකරන්සි මාකට් එක ගැන බලනවා නම් Monday to Sunday මේක පැය 24ම දවස් 365ම වර්ක් කරන්න පුළුවන්. අපිට ඕනි වෙලාවම වර්ක් කරන්න පුළුවන්. හිතන වෙලාවක ට්‍රේඩ් කරන්න පුළුවන් මාකට් එකකයි. මේ ස්ලයිඩ් එකට බැලුවොත් කමියුනිටි මාකට් එකේ අපිට අවුරුද්දට 10%ක් 12%ක් අතර ප්‍රොෆිට් එකක් තමයි බලා ගන්න පුළුවන්. ෂෙයා මාකට් එකට ආවොත් ෂෙයා මාකට් එකේ 21%ක් 23%ක් අතර අවුරුද්දක ප්‍රොෆිට් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඒ වගේම ෆොරෙක්ස් මාකට් එකේ 36%ක් 48%ක ප්‍රොෆිට් එකක් බලා ගන්න පුළුවන්. එහෙත් අපි ක්‍රිප්ටෝකරන්සි මාකට් එකට ආවොත් අපේ ගාව තියෙන මුදල 120ක් හෝ 360ක් දක්වා වර්ධනය කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ඉස්සර රත්තරන් බඩුවක් අරන් අවුරුද්දක් දෙකක් නැත්තම් 3ක් එහෙම තියාගෙන විකුණලා පොඩි ගාණක් ලාභයක් එක්ක විකුණන එකයි. ඒ වගේම අපි සිල්වර් සහ ඉඩම් දේ වගේ කරලා තියෙනවා. මේ බිට්කොයින් එක එච්චර කාලයක් තියාගන්න ඕනේ නැහැ. බිට්කොයින් එකක් ගැන කතා කරනවා නම් බිට්කොයින් එකක් අවුරුදු 5කට කලින් $6,752කට තිබ්බේ. එතීරියම් කොයින් එකක් $172.7කට තිබ්බේ. XRP කොයින් එකක් $0.193කට තිබ්බේ. සොලෝනා කොයින් එකක් $0.93කට තිබ්බේ. ඩොජ් කොයින් එකක් $0.0219කට තිබ්බේ. ඒත් අද වෙන විට බිට්කොයින් එකක් $1,14,847කටද, එතීරියම් කොයින් එකක් 4,739කටද, XRP කොයින් එකක් $3.01කටද, සොලෝනා කොයින් එකක් $202කටද, ඩොජ් කොයින් එකක් $0.235කටද ඇවිත් තියෙනවා. ක්‍රිප්ටෝකරන්සි මයිනින් හෝල්ඩින් ස්ටෑකින් ට්‍රේඩින් කියන්නේ මොකක්ද? මයිනින් කියන්නේ අපි මැණික් ගල් පතල් වලින් කැනීම් කරලා ගන්නවා වගේ මේ ක්‍රිප්ටෝකරන්සි ලොකු කම්පියුටර්ස් ලොකු ප්‍රමාණයක මුදල් යොදවලා කෝටි ගණන් මුදල් යොදවලා ක්‍රිප්ටෝකරන්සි මයිනින් කරන එකයි. මේක කිසිසේත්ම ස්කෑම් එකක්වත් ඔයාගේ සල්ලි අපි ගන්න එකක්වත් ඔයා එහෙම දෙයක් නෙවෙයි. මේක ඇවිත් තමාගේ සල්ලි තමන්ම තියාගෙන ට්‍රේඩ් කරන එක. මේ වැඩසටහනේ මූලිකම දේ කියනවා නම් තමාගේ සල්ලි වෙන කම්පැනිස් වලින් ඉල්ලුවාට දෙන්න එපා. තමාගේ සල්ලි තමා ළඟම තියාගෙන
මොකක් හරි ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් නම් ඒක කරන්න. මේ 2023 වගේ කාලයක් තුලත ලංකාවේ මිනිස්සුන්න SKG TTK වගේ කම්පැනිස් වලින් ගොඩක් සල්ලි අරගෙන හොරකම් කරලා තියෙනවා. ඒ වගේ තැන්වලට සල්ලි ලුවට දෙන්න එපා. මේ තියෙන්නේ 2023 දී ඉන්දියාවේ මිනිස්සුන් රවට්ටපු කම්පැනිස් වගේක්. මේ දේවල් ගැන අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනි. හොඳම කොයින්ද ටෝකන්ද කියලා කොයින් ලිස්ටින් ඩිලිස්ටින් කියන්නේ මොකක්ද? කොයින් ලොකින් කරන එක හරිද? ආරක්ෂිතම බ්ලොක්චේන් ලෙජර් එක මොකක්ද? හොඳම කොයින්ද ටෝකන්ද කියලා කියනවා නම් කොයින් එකක් කියන්නේ කොයින් එකක් තමාගේ බ්ලොක්චේන් එකක් යටතේ තමන්ම කොයින් එක තමාගේ බ්ලොක්චේන් එකක් යටතේම හැදෙන එක කී ටෝකන් එක එහෙම නෙවෙයි වෙන කෙනෙක්ගේ බ්ලොක්චේන් එකක් යටතේ තමන් ගිහිල්ලා ඉන්නවා වගේ එකක්. කොයින් ලිස්ටින් ඩිලිස්ටින් කියන්නේ කොයින් ලිස්ටින් කියලා කියන්නේ කොයින් එකක් බයිනන්ස් එකට ලිස්ට් කරනකොට ඇග්‍රීමන්ට් වලට සයින් කරලා කොයින් එක මේ වගේ දේවල් කරන්න එපා කියලා මේ අනුමැතියකට ඇවිත් තමයි කොයින් එක ලිස්ට් කරන්නේ. ඒ වගේ දේවල් කඩ කරොත් බයිනන්ස් එක විසින් ඒ කොයින් එක ඩිලිස්ට් කරනවා. කොයින් එක ඩිලිස්ට් කරනවා කියන්නේ ඒ කොයින් එක බයිනන්ස් එකෙන් නැති කරනවා. මේකෙන් කියන්නේ ඒ වගේ ඩිලිස්ට් වෙන කොයින් වලට ට්‍රේඩින් කරන්න එපා. ඒ වගේ ට්‍රේඩින් කරොත් ඒක අහපව් ගන්නත් ක්‍රමවේදයක් තියෙනවා. ඒක අපි පස්සේ කට්ටියට කියලා දෙනවා. මේක බ්ලොක්චේන් ලෙජර් එකක් ගැන කතා කරනවා නම් බ්ලොක්චේන් ලෙජර් පබ්ලික් ප්‍රයිවට් කියලා බ්ලොක්චේන් ලෙජර්ස් තියෙනවා. අපි දැන් පබ්ලික් බ්ලොක්චේන් එකක තමයි වැඩ කරන්න යන්නේ. ඒ කියන්නේ පබ්ලික් බ්ලොක්චේන් එකක ඒ බ්ලොක්චේන් එකේ වෙන හැම දෙයක්ම සාමාන්‍ය මිනිස්සෙකුට වුණත් ඕනෑම තැනකින් නම් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ තියෙන්නේ කොයින් මයිනින් කරන ලෝකේ ලොකු කම්පැනිස් වගේක්. කොයින් එකක් හොඳ කොයින් එකක් තෝරා ගන්න ගැන කතා කරනවා නම් coinjico.com coinmarket.com කියලා වෙබ්සයිට් දෙකක් තියෙනවා. ඒ වෙබ්සයිට් වලින් ගිහිල්ලා ඒ කොයින් එක ගැන හැම දෙයක්ම ඒ කොයින් එකේ රෑන්ක් එක ඒ කොයින් එක කීයකට යනවාද ඒ දේවල් සෑහෙන දේවල් මේකෙන් බලා ගන්න පුළුවන්. බයිනන්ස් එක සිකියුරිටි ඔෆ් එක්ස්චේන්ජ් කමිෂන් එකට ඇමරිකාවේ ලියාපදිංචි ආයතනයක්. බයිනන්ස් එක ලෝකයේ තියෙන එක්ස්චේන්ජ් වර්ග 700ම පළවෙනිම එක තමයි බයිනන්ස් කියලා කියන්නේ. අපි USDT වලින් එහෙම නැත්නම් ඩොලර් වලින් සල්ලි හොයන්න හේතු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අපේ පවුල, අපේ ෆැමිලි එක ගැන ඩ්‍රීම් එක ගැන කමිට්මන්ට් වලට ගැන හිතනවා නම් අපි USDT වලින් සල්ලි හොයන්නම ඕනේ. එහෙම නැත්නම් අපිට කවදාවත් අපේ හීන වලටවත් අපේ ෆැමිලි එක ගැනවත් අපි ආවට ඉන්න මිනිස්සු ගැනවත් හිතන්නට බෑ. මොකද කිව්වොත් ලංකාවෙන් රුපියල් වලින් සල්ලි හෙව්වොත් ඒවා කරන්න අපිට වෙලාවක් නෑ. අපි එදිනෙදා හම්බ කරන සල්ලි අපිට එදිනෙදාම වියදම් වෙනවා. මේ තියෙන්නේ BTC එකක්. ඒ කියන්නේ බිට්කොයින් එකක්. හැමදාම එකම තැනක ඉන්නේ නෑ. එක්ක නැග්ගොත් නැගගෙනම යන්නේ නෑ. බැස්සොත් බෑගෙනම යන්නෙත් නෑ. ඒ කියන්නේ බිට්කොයින් එකක් 100ට එකක් බැස්සොත් 100ට 3ක් නැත්නම් 2ක් නගිනවාම ඒ කියන්නේ අපි 100ට එකක් බැස්සොත් ඒ වෙලාවේ අපි බිට්කොයින් එක මිලදී අරගෙන අපි බිට්කොයින් එක ප්‍රොෆිට් එකක් තියලා වැඩි වෙනකොට විකුණන එක. බිට්කොයින් එකක් මේ විදිහට බැස්සොත් අනිත් කොයින් 105ක් හරි නගිද්දී 10ක් 15ක් අතර වගේ නගිනවා. බිට්කොයින් එකට වඩා අපිට ඕල්ට් කොයින් වලින් මේ විදිහට කරොත් සල්ලි හොයන්න පුළුවන් වුණත් කොයින් ඩීලිස්ට් වෙන හින්දා ඒක අපි සීමා කරනවා. ඒ කියන්නේ ඩීලිස්ට් වෙන කොයින් අපි මොනවද කියලා අපේ කෝස් එකේ ඒ කියන්නේ අපි ට්‍රේනින් කරනකොට මේ බොට්ට මිලදී අරගෙන කියලා දෙනකොට ඒක කියලා දෙනවා. මේ තියෙන්නේ බයිනන්ස් එකේ තියෙන හොඳම කොයින් 10. ඒ කියන්නේ මුල්ම කොයින් 10. මේ කොයින් 10න් ඔයාලා ට්‍රේඩින් කරොත් ඔයාලට
අවුරුද්දට 120ක් දන් 360ක් දක්වා ඔයාලට මේ ප්‍රොෆිට් බලා ගන්න පුළුවන්. Binance එක ගැන අපි කතා කරනවා නම් අපි වැඩ කරන්න යන්නේ Binance එකේ. World number 1 cryptocurrency exchange එකක් තමයි Binance එක කියන්නේ. proper KYC කියලා කියන්නේ ඒ Binance එකේ අපි register වෙනවා නම් අපේ identity හෝ එහෙමත් නැත්නම් driving license එක එහෙමත් නැත්නම් passport එක දීලා තමයි register වෙන්න ඕනි. මේකේ security එක ගැන කතා කරනවා නම් මේකේ අපි මේකට log වෙනවා නම් fingerprint එහෙමත් නැත්නම් face ID pass key එහෙම නැත්නම් OTP වගේ දේවල් දෙල්ලනවා. largest කියලා කියන්නේ මේක ලෝකයේ ගොඩක් තැන්වල ගොඩක් මිනිස්සු පාවිච්චි කරන එකක්. මේකේ කෝටි ගණන් වලින් transactions පැය 24කටම වෙනවා. මේක 100% සිකියුරිටිත් එක්ක ඩිපොසිට් සහ විත්ඩ්‍රෝවල් ලංකාවේ බැංකුවෙම P2P හරහා කරගන්න පුළුවන්. මේකේ රෙජිස්ටර් වුණත් ඔතෙන්ටිකේෂන් මොබයිල් SMS OTP mail OTP වගේ ගොඩක් ආරක්ෂාවන් තියෙනවා. මේක පැය 24ම දවස් 365ම වැඩ කරන එකකි. මේකේ කොයින් 400කට වැඩිය ප්‍රමාණයක් කොයින් තියෙනවා. මේකේ ෆ්‍රී account එකක් හදාගන්න පුළුවන් අතර මේකේ account හදන්න කිසිම ගාණක් ගෙවන්න ඕනේ නැහැ. cryptocurrency වලට ඇතුල් වෙන්න හරිම වෙලාවද කියලා කියනවා නම් ඔව් මේක තමයි හරිම වෙලාව. මොකද කියනවා නම් හැල්වින් කියලා එකක් කරනවා අවුරුදු 4කට සැරයක්. 2024 දී හැල්වින් එකක් වුණා හින්දා මේ වෙලාව අපිට හොඳම වෙලාව තමයි cryptocurrency වලට ඇතුල් වෙන්න. හැල්වින් එකක් වෙනවා කියලා කියන්නේ BTC බ්ලොක් කෝටි 4,10,000ක් මයිනින් වෙනකොට එයාලා දෙන්නේ BTC 50ක් වුණත් කාලයත් එක්ක 2009 දී ඒ BTC 50ක් දුන්නට 2012 වෙනකොට BTC 25යි දුන්නේ. 2016 වෙනකොට ඒකටම BTC 12.5යි දුන්නේ. 2020 වෙනකොට BTC 6.25යි දුන්නේ. 2024 වෙනකොට බ්ලොක් වලට BTC 3.125යි දුන්නේ. ඒ කියන්නේ මෙයාලා හැම අවුරුදු 4කටම සැරයක් රිලීස් කරන බ්ලොක් BTC ප්‍රමාණය භාගේ අඩු කරනවා. ඒකෙන් වෙන්නේ මේ BTC වලට තියෙන ඩිමාන්ඩ් එක ක්‍රියේට් වෙනවා. ඒ කියන්නේ BTC වලට ඇතුල් වෙන පිරිස වැඩි වෙනකොට BTC රිවර්ස් විදිහට දෙන BTC ප්‍රමාණය අඩු වෙන නිසා මේක මේම BTC වල ඩිමාන්ඩ් එක ක්‍රියේට් වෙනවා. විද්‍යාඥයන් විසින් 2032 වෙනකොට මේ cryptocurrency කියන්නේ මොනවද කියලා දන්නේ නැති කෙනෙක් හොයාගන්න බැරි තරම් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේක පාවිච්චි කරනවා හැම කෙනෙක්ම. 2032 වෙනකොට අපි මේක කට්ටියම දැනගත්තට පස්සේ මේකට එනවට වැඩිය දැන් එන එකද හොඳ කියලා හිතන ඔයාලගේ අතේ තියෙන්නේ. ඒ කියන්නේ කට්ටියම ඇවිල්ලා මේක ගාණක් හොයනකොට තරඟකාරීත්වය වැඩි වුවත් දැන් ඉඳන්ම කට්ටිය දැනගන්න කලින් ඉඳන්ම අපි දන්නවා නම් අපි මේකට ආවොත් තරඟකාරීත්වයක් නැති වෙනකොට අපිට කීයක් හරි හොයාගෙන ඉන්න පුළුවන්. මේක විත් අපේ ට්‍රේඩින් කෝස් එක මේ ඔයාලට මේ ලින්ක් එක දාපු කෙනාගේ WhatsApp නම්බරය ඔස්සේ ඔයාලට මේ බොට් හදාගන්න සහ බොට් ගැන කියලා දෙන්න බොට් හදාගන්න ලින්ක් සහ ඕනෑම දෙයක් එයාගෙන් අහගන්න පුළුවන්. මේ ඉන්නේ Google සමාගමේ CEO. මේ Google සමාගමේ මේ CEO කියලා තියෙනවා අපි AI තාක්ෂණය කරෙහි වැඩි අවධානයක් යොමු කරන්න ඕනි කියලා. ඒ කියන්නේ AI තාක්ෂණය කාලයත් එක්ක AI තාක්ෂණය විසින් රට පාලනය කරන අවස්ථාවක්ද ඒවි. Royal Q කියන්නේ මේ අපි ගන්න හදන බොට්. ඒ කියන්නේ අපි මේ ට්‍රේඩින් වලට ගන්න හදන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් බොට් තමයි මේ Royal Q කියලා කියන්නේ. මේ Royal Q කියලා Google Play Store එකේ හරි Apple App Store එකේ හරි ගහලා බැලුවා නම් මේ Royal Q එක එනවා. මේ Royal Q එක
මාස 60කට වඩා කාලයක් මිනිස්සුත් එක්ක මිනිස්සුන්ට ආදායමක් උපයලා දීලා තියෙනවා. රටවල් 200කට වැඩි රටවල් ප්‍රමාණයක් මේ රොයල් කියු එක භාවිතා කරනවා. මිලියන දෙකකට වැඩිය ප්‍රමාණයක් මේ රොයල් කියු එක පාවිච්චි කරනවා. මේ රොයල් කියු එක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් AI බොට් කෙනෙක්. මේ රොයල් කියු බොට් ඉන්වෙස්ට් කරපු සල්ලි ලොස් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ බොට් කරන්නේ අපිට ප්‍රොෆිට් එකක් අරන් දෙන එක විතරයි. මේ බොට් පැය 24ම දවස් 365ම වැඩ කරනවා. මේ බොට්ට වැඩ කරන්නේ කොහොමද කියනවනම් අපේ BOC ඇප් එකේ අපේ සල්ලි තියෙන ගාණ පෙන්නුවට ඇත්තටම අපේ BOC ඇප් එකේ ඒ සල්ලි නැහැනේ. ඒ සල්ලි තියෙන්නේ BOC බැංකුවේ. ඒ කියන්නේ මේ BOC ඇප් එකේ සල්ලි පෙන්නුවට BOC බැංකුවේ තියෙනවා වගේ අපේ ඩොලර්ස් තියෙන්නේ බයිනෑන්ස් එකේ. ඒ වුණාට ඒ සල්ලි API බයිනර් ඒ කියන්නේ ඒක සම්බන්ධ කරලා රොයල් කියු බොට් ගෙම් පෙන්නනවා. ඒ රොයල් කියු බොට් ඊට පස්සේ ඒක හරහා රොයල් කියු බොට් ට්‍රේඩින් කරලා අපිට සල්ලි ප්‍රොෆිට් එකක් ලබා දෙනවා. මේ තියෙන්නේ FB කියලා කියන්නේ අපි මේ බොට්ට සල්ලි ඒ කියන්නේ මේ කොයින් එක ගන්න කියලා කියන තැන. ඊට පස්සේ ඒ කොයින් එක එහෙත් තවත් අඩු වුණොත් එහෙම තව පාරක් ඒ බොට්ටේ ඒ ගානම ගන්නවා. එහෙම අඩුවෙන් ඒ බොට් අරගෙන අපි ගත්ත තැනටම වඩා වැඩි වෙනකන් ඉන්නේ නැහැ. ඇවරේජ් කරලා සෙල් කරනවා. ඒ කියන්නේ මේ අපි දැන් රත්තරන් බඩුවක් රුපියල් 40000ට ගත්තා. තව ටිකක් කාලයක් යනකොට ඒක 35000ක් වුණොත් අපි තව පවුන් දෙකක් ගත්තා කියන්නකො. පවුන් දෙකක් ගත්තා නම් අපිට 70000යි 40000යි 110000යි යන්නේ. ඊට පස්සේ අපි 110000 එතකොට ඔක්කොම පවුන් 3ක් තියෙනවා. පවුන් 3ම විකුණන්න අපි පවුන් එකක් 40000 වෙනකන් ඉන්නේ නැහැ. පවුන් එකක් රුපියල් 37500 දීම පවුන් 3ම විකුණුවොත් අපිට 112500ක් හම්බෙනවා. ඒ කියන්නේ අපේ ප්‍රොෆිට් එක රුපියල් 2500ක් හම්බෙනවා. ඒ වගේ තමයි මේ බොටුත් මේ වගේ 4 පාරක් මේ කොයින් එක අරගෙන මෙයා ඇවරේජ් කරලා ප්‍රොෆිට් එකක් එක්ක විකුණන එක තමයි කියන්නේ. මේ ස්පොට් මාකට් එකේ නෝ රිස්ක් කියලා කියන්නේ මේ බොට් අපිට කවදාවත් ස්පොට් මාකට් එකේ මේ බොට් කවදාවත් අපිට ලොස් එකක් දෙන්නේ නැහැ. ලොස් එකක් දෙන්නේ නැහැ කියන්නේ මේ බොට් අපි කියන විදිහට තමයි වැඩ කරන්නේ. මේ බොට් ගෙන් ආදායමක් විතරයි ගන්න පුළුවන්. කිසිම ලොස් එකක් වෙන්නේ නැහැ කවදාවත්ම. පළවෙනි එක අපිට මේ බොට්ට පාවිච්චි කරලා කම්පවුන්ඩින් ට්‍රේඩින්, සෝලෝ ට්‍රේඩින්, සර්කල් ට්‍රේඩින් කියලා තුනක් කරන්න පුළුවන්. කම්පවුන්ඩින් ට්‍රේඩින් කියලා කියන්නේ අපි ගාව ඩොලර්ස් වැඩි නැත්නම් සල්ලි වැඩි නැත්නම් ඒ සල්ලිම තිය අහපව් ට්‍රේඩ් කරලා ඒක ගන්න එක. සෝලෝ ට්‍රේඩින් කියලා කියන්නේ අපිට ප්‍රෝ ප්ලස් ක්ලාසික් කියලා අපේ මේ බොට්ට ගත්ත අයට තියෙන ක්ලාසස් වලදී අපි ඒක කියලා දෙනවා. සර්කල් ට්‍රේඩින් කියලා කියන්නේ අපේ මාස්ටර් බොට් එක සම්බන්ධ වෙලා ඔයාලට ෆෝන් එක බලන්න වෙලාවක් නැත්නම් ඒත් අපිට අපේ අතේ සල්ලි තියෙනවා කියනවා නම් අපිට ප්‍රොෆිට් එකක් ගන්න ඕනි කියලා කියනවා නම් අපේ මාස්ටර් බොට් එක සම්බන්ධ වෙලා ඔයාලගේ සල්ලි ඔයාලා ළඟම තියාගෙන මේ බොට් හරහා ගාණක් හොයාගන්න එක. මේ තියන්නේ අර ඇවරේජ් කරලා විකුණන මෙතඩ් එක. කම්පවුන්ඩින් ට්‍රේඩින් කියලා කියන්නේ මෙන්න මේකට. ඔයා ගාව ඩොලර් 52ක් තියෙනවා නම් ඒ 52ම දාදා අහපව් සක්සස්ෆුල් ට්‍රේඩින් 600ක් විතර කරලා ඔයාට විත්ඩ්‍රෝ එකක් ගන්නෙම නැතුව ඒ සල්ලි ලොකු ගාණක් කරගන්න විතර පුළුවන්. මේ බොට් පාවිච්චි කරනවා නම් ඉවසීම වැදගත්. ඒ කියන්නේ අපි ස්පොට් ට්‍රේඩින් කරනවා කියලා කියන්නේ අපිට ඉවසීම වැදගත් කියන්නේ මේක කීයට බහිද කීයට නගීද කියලා අපි දන්නේ නැහැ. බයින වෙලාවත් සහ නගින වෙලාවන් වලට ඒ බොට් සර්කල් ට්‍රේඩින් දැම්මා නම් ඒ බොට්ම මිලදී ගනී සහ මිල විකුණාවි. ක්‍රිප්ටෝකරන්සි වල ඔබගේ සල්ලි වෙන කාටවත් නොදී තමන්ගේම ආදායමක් හොයාගන්න හැටි ගැන කතා කරනවා නම් මේ මුල්ම කොයින් 10 බයිනන්ස් එකේ තියෙන මුල් කොයින් 10ත් එක්ක ඔයාලා වැඩ කරනවා නම් ඔයාලට අවුරුද්දට මිනිමම්
120ක් හෝ මැක්සිමම් 360ක් දක්වා ආදායමක් ලබා ගන්න පුළුවන්. මේ ATV සර්කල් අස්රෆ් TV සර්කල් ට්‍රේඩ් ගැන කතා කරනවා නම් ඔයාලගේ සල්ලි ඔයාලා ළඟම තියාගෙන මේ අස්රෆ් TV මාස්ටර් බොට් එක සම්බන්ධ වෙලා ඔටෝමැටික් ට්‍රේඩින් කරන්න පුළුවන්. ඒකට අපිට ඩොලර්ස් අවශ්‍ය 200ක ඩොලර්ස් අවශ්‍ය වෙනවා. මේ බොට් ඔයාලා මිලදී ගන්නවා නම් ඔයාලට ඩොලර් 120ක් සහ ෆියුල් ෆී එක ඩොලර් 10ක්. ඒ කියන්නේ බොට්ටුව ගන්න සල්ලි කියලා ඔයාලා දැන් හිතන්නකෝ කාර් එකක් ගත්තා කියලා. කාර් එකක් ගන්න කාර් එකක් අරගෙන ඒ කාර් එකට ඔයාලා පෙට්‍රල් ගන්න සල්ලි වගේ තමයි මේ බොට් වැඩ කරනවට දාන සල්ලි තමයි මේ ෆියුල් ෆී එක කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාලා මේ වගේ ෆියුල් ෆී එකක් දැම්මොත් ඒ කියන්නේ ෆියුල් ෆී එක ඩොලර් 10ක් දැම්මොත් ඔයාලට බොට් ඩොලර් 50ක් හොයලා දේවි. ඊට පස්සේ ෆියුල් ෆී එක ඉවර වුණොත් බොට් එතනම නවතිවි. යහපව් අපි ෆියුල් ෆී එක රීචාර්ජ් කරලා තමයි බොට් ඕන් කරගන්න ඕනේ. අපි ඒක විතරයි බලන්න ඕනේ. ඔටෝමැටික් ට්‍රේඩින් දැම්මොත්. ඊට පස්සේ අපිට ට්‍රේඩින් කරන්න ඩොලර්ස් බයිනෑන්ස් එකට කැපිටල් එකක් දාන්න ඕන වෙනවා. මේ බොට්ට ගත්තොත් ඩෙයිලි ඉවිනින් ඔන්ලයින් ඔෆිස් එකක් රෑ 9 ඉඳන් 10 වෙනකම් තියෙනවා. මේ තියෙන්නේ එක්කෙනෙක් මාස 34කින් එයාගේ ටෝටල් ප්‍රොෆිට් එක ගැන බලනවා නම් මේ තියෙන්නේ එයා ගත්ත ඒ බොට් ගෙන් ගත්ත ප්‍රොෆිට් ලිස්ට් එක. ඒ කියන්නේ එයාගේ ටෝටල් ප්‍රොෆිට් එක ඩොලර් 1600 sorry ඩොලර් 1,68,87ක් මෙයා ප්‍රොෆිට් එකක් අරන් තියෙනවා. ඒ කියන්නේ අද වෙනකොට ලංකාවේ මුදලින් බැලුවොත් සෑහෙන ලොකු ප්‍රමාණයක්. මේ තියෙන්නේ අස්රෆ් TV CEO වන ලෝයර් ෆාරුක් ෂයිබ්ස් විසින් දවස් 9කින් ගත්ත ප්‍රොෆිට් එකකි. මේ ප්‍රොෆිට් එක දවස් 9යි. ඒ කියන්නේ අද රජයේ සේවකයෙක්ට 1,22,219ක් දවස් 9කින් හොයන්න බෑනේ. ඒ කියන්නේ රජයේ සේවකයෙක්ට මාසෙකට හම්බෙන වැටුප අපේ සර් දවස් 9කින් හොයලා තියෙනවා. ඒ වගේම ට්‍රේඩින් කරන්නේ නැතුවද මේ රොයල් කියු බොට් මගින් තවත් සල්ලි උපයන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය සහ ඒවා ගැන අපි ඉදිරියට කියලා දෙනවා. මේ කියන්නේ දැන් ඔයාලට මේක ගැන අවබෝධයක් ඇති කියලා මම හිතනවා. මේක ගැන ඔයාලට කරන්න කැමති නම් ඔයාලා මේ ලින්ක් එක දාපු නම්බරෙන් මෙසේජ් එකක් දාලා රොයල් කියු බොට් ගන්න ලින්ක් එක සහ ඔයාලට අවශ්‍ය දේවල් එයාගෙන් අහගන්න. එයාගේ මාර්ගයෙන් අපේ නම්බරේද අරගෙන අපිට කෝල් එකක් අරගෙන උනත් ඔයාලට මේක ගැන දැනගැනීමේ හැකියාව තියෙනවා. අවසානයේ තෙක් මෙම වැඩසටහන ආරම්භ වූ ඔබ සැමට ස්තුතියි.